තැනකට පුතේ පාත් වෙලා තියෙන්නේ. මේ දාන්න ලස්සන දැනකට ඒක තමයි පුතේ මේගොල්ලෝ රවටිලාද කොහෙද? මොකද රැවටිලා තියෙන්නේ? මම මනමාලයක් කියලා ෆොටෝ ගන්නවා මේ. ඔව් ඔයාගේ පුදුම මනමාලකම තියෙන්නේ. ඒක තමයි පුතේ බලන්නකො මගේ පැද්දිල්ල. ඒ පද්දන්න එපා ඔක වැටේ. ඒක තමයි මටත් මෙයිලා දැක්කම පද්දන්නමයි හිතෙන්නේ. මේ පැද්දිල්ල නවත්ත ගන්න ඔයාගේ. ඒක තමයි පුතේ. මොකද? හැබැයි පුතේ මොකද්ද රත්තරන්? උදේ පාන්දර එක හරි මේ කියලා. පාන්දර ඔයා මෙතනට ඇවිල්ලා ඔක හරියන්නේ නැහැ මේ. දෙමු නිකන් නැගල යන්න. මේගොල්ලෝ කොහොම නැගලා යන්න කැමති? ඒක තමයි මෙයිලා බලන් ඉතින් නැගල යන්න තමයි. දෙන්නෝ එනම් බලන්න. ඒ යොත දානවා එහෙනම්. දාමු බලන්න. දෙමු නිකන් රබුටන් විශ්වෙන්නේ. දෙමු බලන්න එහෙනම්. ඔන්න දානවා. ඔව්. සෝකය දුක මාවත් මට කොයි තරම්. සෝකය දුක මාවත් මට කොයි තරම්. දැනීම තොරමි අන්නතන කටරන්න. හොඳයි කටයනම් බලන් හිටියෝ. ඒ නාන්ද කෙනෙක් වත්. මේ දත්තික දිහා. මේක තමයි පුතේ වහගන්න නාන්දි කට මැස්සුයයි. මේක වහගන්න කියලා. මේක තමයි මේ මල්ලිලා ෆොටෝ ගහන්න කෙලියාවට. ගහගෙන යනවා. ඒ මෙයි දුන්නොත් ඕන එකක් ගහ ගන්නවා. ඒකට කොහොමද කැමතිනේ? මේක තමයි පුතේ. මොකද? හැබැයි පුතේ ඔව්. චූටි ප්‍රශ්නයක් තියෙනවා විශ්දගන්න. ඔයාට මොකද්ද තියෙන්නේ? ප්‍රශ්නයක් කියන්නේ පුතේ. ඔව්. මේ දැම්පේම වටේට කාච්චි ඉන්නේ. ඔව් ඔව්. ඒ දෙන්නෙක් මොකද මෙතන කරන්නේ? ඔයාට ඒකට දැන් ප්‍රශ්නේ. ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. අපි මේ දෙනා කතාද බඳලා තියෙන්නේ. මොකක් කරලා තියෙන්නේ කිව්වා. අපි කතාද බඳලා තියෙන්නේ. කවුද බං ඒ අපරාධ කරේ? යක්කෝ ඒක කොහොමද අපරාධයක්? ඔබ දන්නේ නැහැ අක්කාගේ හැටි. අක්කාගේ ඇත්ත ඔයා දන්නවා. අක්කාගේ හැටි කියන්නේ පුතේ මම මෙයාට චූටි කාලේ නම් නදුනා. එහෙනම් ජෝක් එකට තියෙනවා. ඒ දිගියා බඩමුට්ටු පොරේ ගහනවා. මේ වාසනාව. ඒක තමයි පුතේ යකාගේ දිගේ කොල්ලා දේරා. අද ඉඳන් ඉවරයි. දිගටම ඔබ තමයි බෙල්ල පාත් කරන් ඉන්න වෙන්නේ. ඔයා පාත් කරගත්තු ගම. අද ඉඳන් ඔය රවුස්කයි එකින් එක තමයි පුතේ ගලවෙන්නේ. මෙයා කොහොමද ගලවයි එකකින්. ඒක තමයි පුතේ. අපි දන්නවනේ හැටි. ඉතින් පුතේ මේකයි කාරණාව. ගත්ත කාරණා. කාරණාව කියන්නේ පුතේ අර පොරකේට නග්ගලා. අන්න හොඳයි වැඩි. අර තියෙන්නේ. යක්කෝ ඒක කොහොමද පොරකේ වෙන්නේ? එහෙනම් මොකද? ඒක තමයි පෝරුව. අප්පට පුතේ පොරකේට නග්ගා වගේ තමයි. ඉස්සුද මොඩියෝ. මහපංක බඩ පිටින් අර ඉන්නේ අසාගේ පැත්තකට වෙලා. ඒකට එහෙම නෙමෙයි. එහෙනම් මොකද්ද? අපි මේ පෝරුවට නගලා එහෙනම් අක්කට අස්තක කියලා තියෙන්නේ. අක්කට කියලා. අක්කට කියලා නෙමෙයි. එහෙනම් මොකද්ද? අස්තක කියලා තියෙන්නේ. පුතේ අපටත් ඔයනාදී යුතුයකම් ටිකක් ඉස්ත කරානේ. ඔව් යුතුයකම් කරලා දීලා තියෙනවා. ඒ මගිනුත් තියෙන චූටි එකක්. ඔයාගේ මොකද්ද තියෙන යුතුයකම? මේ දෙන්න කැමති වෙයි ගන්න. ඒ දෙන්න කැමති නේ පොඩ්ඩක් කිට්ටු වෙලා අහන්න. ඒ කෙට්ටු වෙන්න ඕනේද බං? කිට්ටු වෙන්න නෙමෙයි යෝ කිට්ටු වෙලා. කිට්ටු වෙලා අහන්න. ඔව් කිට්ටු වෙලා හමු බලන්න. ඒ පොඩි යුතුයකමක් තියෙන ඔය දෙන්න කැමති. අනේ අම්බේ හිනාව. හරි පුතේ හරි. ඒගොල්ලෝ මොකද කියන්නේ? මනමාලේ යන නම්බර 1යි. ඕන එකට අඩේ නම් හින් තමයි. ඕන දෙයකට හා තමයි ඉතින් අද. අඩේ නම් ඔහම තමයි ඉන්නේ. ඔව් ඔහම තමයි හිනාව නැති වෙනවා. හතරයි පුතේ. මොකද? යුතුයකම කරන්න නම්. මොකද්ද යුතුයකම? එන්න මෙහි යුතුයකම් කරන්න ගන්න. අමාරුවෙන් ඉන්නේ. කමන්න නැගිට්ටවල ගමු. ගමන් නැගිටවල ගමු අපි. දැන් තමයි පුතේ අර ගමන යන්නේ. කොහෙද යන්නේ? අර ඉන්දියානු ප්‍රදේශයට වටාටක් යන්නේ. ඔයාලා කතාවද බදිනවා? ඒ අපි දෙන්න ගැලපෙනවනේ. හොඳයි අපායට ගහන්න. ඒක තමයි ආසයි කිරිවලී වගේ. පුදුම සමානකමක් තියෙන්නේ. සමානකමක් අපි දෙන්නගේ තියෙන්නේ. බලන්නකො ලස්සන. හැබැයි පුතේ. ඔව්. මේකට පුදුම දඟලිල්ලක් තිබ්බ මෙයාට කොහොමද දඟලින්න තියෙන්නේ නැති. ඒ මොකද වෙවුලන්නේ? වෙවුලනවද? ඒ දැන් තමයි මේකට මනමාලකම ඇවිල්ලා අනේ අපි ඒක තමයි මනමාල හිනාව දාගෙන. මේක තමයි මට තේරුණා. හැබැයි පුතේ. මොකද? එකේ ඉන්න පිළිවෙලකට කරගෙන ආවා. එක වසරින් ඉඳන් වැඩේ කරගෙන ආවිල්ලා. කරගෙන ආවා. 14 වෙනියට මේ ගෙදර ගෙනා. හොඳ වෙලාවට මෙතනින් නැවතුනේ. අගා පුතේ තව වසරක් තිබ්බනම් තව යනවා. මෙයා තවත් යනවා. මේක තමයි. අද ඉඳන් මේක තමයි. ඒක නෙමෙයි පුතේ. කොහොමද? තාම යුතුයකම කරේ. යුතුයකම කරමු බලන්නේ. අද යුතුයකම කරන්න නම් මෙයාට මෙතෙන්ට වෙලා කෙලින් ඉන්න වෙනවා. හරි එයා පොඩ්ඩක් ඉඳි ඔතෙන්ට වෙලා. අද පුතේ කෙලින් ඉන්න අන්තිම දවස් අද. ඇයි හෙට ඉඳන් මොකද වෙන්නේ? අරයාගේ පඩේට නටන්න වෙන්නේ. අන්න හොඳයි වැඩේ දැන්. යුතුයකම කරන්න. යුතුයකම කරන්නකෝ බලන්න. එන වයිමාලි ඔතෙන්ට වෙලා ඉන්න. එයා ඉන්න ඕන දෙයකට තමයි. ඕන අම්මලා තාත්තලාගේ යුතුයකම් කරාට මගේ යුතුයකම් කරන වෙලාව. මාලි ඔතෙන්ට වෙලා. හරි මම එන්නේ ඔයා එක්ක. මම බය වෙන්න එපා මම හරි හොඳ කොල්ලෙක්. ඒ අන්න පුතේ අරක මංගල චාරූපේ
ගත්තා. ඒ මොකද ඒ? දැන් තමයි මංගල චාරුපේ ගත්තා. දැන් තමයි මනමාලය ඇවිල්ලා තියෙන්නේ. වටාගෙන ආපු කෙනා දැන් තමයි දුආවේ. අනේ ජෝක් උඹ මනමාලය කරගත්තා. හැබැයි පුතේ අපි දෙන්න ගලපෙනවා. හොඳට ගැලපෙනවා. නම් කැමති? අම්මේ. හරි පුතේ. එයා මොකද කියන්නේ? මෙයයි කියනවා. ඔව්. සුදු අයියේ. සුදු අයියා කියලා කිව්වද? අරයාට වඩා මෙයාක හොඳයි. අන්න හොඳයි වාසනාව. මෙයයි දන්නවාද කෙලියා. ඔව් මෙයා දන්නෝ මෙයාගේ හැටි. අර ගන්න කාරකගේ හිනාව. එයා කැමති දීලා දාන්න. මේක තමයි අයියා නිකන් වෙස්සන්තර වගේ. අනේ අම්මේ. දැන් දෙන්න කොයි හොට. ඔව් පොතේ ඉන්න එපා වැඩි. යෝගියෝ මෙතන රත් වෙලා. මෙයා වාඩි වෙලානේ හිටියේ. මේක තමයි පුතේ. ඔව්. අපිට අදාළව නැති තැනක අපි ඉන්නේ. කුටි ගන්න වෙන්නේ. පුතේ මොකද? මං හරි ආදරෙන් මේකට. ඔව් අපිත් එහෙම තමයි. තාමත් උරහිස්ස ගහනවා. මේ මනමාලකමට. තාම මනමාලකම ඇඟේ තාම තියෙනවා අද දවසම තියෙන්නේ. ඕකේ යවා ගන්න එපා. ඔව් මහත්තයා. දිගටම තියාගෙන ඉන්න. අනේ අම්මේ. හැබැයි පුතේ ඔව්. අර වටේ යද්දි මෙයයි කිව්වා මයාට හිතේ තියනවලු දෙයක්. හිතේ තියෙනවා. මෙයයිට ලැජ්ජයි කියලා මට කියන්න කිව්වා කවියේ. හිතේ කියන දේ කවියෙන් කියන්නේ. ඒ මං කියන්නද? කියමු බලන්නේ නේද? ඒ මං කියන්නද? කියන්න. හාලු. ඒගොල්ලෝ හා තමයි. ඔන්න මං කියනවා. කියමු එහෙනම්. නන්දගේ හිතේ මට කොහම හරි දූ දෙන්න. නැන්ද කරගත්ත වැඩේ. මට කරගත්තනේ වැඩේ. ඔව්. මාමගේ හිතේ මම මර වැඩ ගන්නට. ඔන්න දැන් හොඳයි කි මාමට හර පහල කින්නවන්න. මෙයයි කියනවා. මෙයා මොකද? නනගේ හිතේ ඔරයිට පැනලා යන්න. අන්න හොඳයි වැඩේ. මෙයා අන්තිමට කියනවා. මෙයා අන්තිමට මොකද කිව්වේ? මගේ හිතේ දෙන්න මරගෙන යන්න. හොඳයි වැඩේ දෙන්නෙක් කරන් කියෝ. මෙයා හිතන්නේ එකක් ගත්තම එකක් නිකන් දෙනවා. එහෙම දෙන්නේ නෑ යෝදෝ. එහෙම දෙන්නේ නෑ පුතේ සේල් දාලා වගේ. කුටි ගන්න වෙන්නේ අපි නම් මේක තමයි කරගෙන යන්නේ. මේක තමයි මෙයා පතාගෙන ඇවිල්ලා. මේකට කොල්ල කරගෙන යයි වැඩි. කොහොමද කරයි වැඩි. මේකට මට තේරුණා. කරන්න මූණක් තියෙන්නේ. හැබැයි පුතේ වැඩි හිරියරයක් නොකර අන්තද මුනේ. ඔව් එයා මාරුවෙන් ඉන්නේ. මේක තමයි. මුණ දැක්කම කීයද හැකි. එහෙනම් සතුටින් ඉන්න හොඳේ. අනේ අම්මේ යාට යන්න දෙන්න. යන්න එහෙනම්. බලන්නකෝ නේ යගේ තියෙන පැද්දිල්ල. එයා කොහොම පද්දනවද? පුදුම පැද්දිල්ලක් එයාගේ තියෙන්නේ. එයා හරි ලස්සන පද්දනවා. මේක තමයි පුතේ. මොකද? දැන් මේක කට්ටිය වටේට බලන් ඉන්නත්. ඔව් කට අරගෙන. මේ නංගිත් පට්ටු කරගෙන ඉන්නත්. රයිට් එක. අපි දාමු චූන් එක. අපි දාමු හොඳ චූන් එක. අද හොඳටම දාන්න ඕනේ. මේගොල්ලෝ කොහමද හොඳටම දාගන්නේ. සපෝට් එකක් දෙන්න ඕනේ හොඳේ. අපි ඉල්ලගමු අප්පුඩියක් ගාලා සපෝට් එක. අප්පුඩියක් ගාලා සපෝට් එකක් දෙන්න ඕනේ හොඳේ. දෙයි ඔය මේ මේ පැත්තේ ඉන්නන්න කලින් දෙනවා නේ. මේගොල්ලෝ කොහමද එහෙම තමයි. චූන් එකේ ඉන්නේ මේ කට්ටිය. චූන් එකේ ඉන්නේ. හැබැයි පුතේ දෙන්න මුල් ටිකක් තියෙනවා. ගමු බලන්න එහෙනම්. ඔන්න දාමු එහෙනම්. දාමුද? ඒ නොට් එකකින් විතර. මොකද යෝද? ඒවට බං සපෝට් එක. සපෝට් එක හම්බුන්නේ නැහැ නේද? ඉල්ලන්න කලින් නම් දුන්නා දැන් දෙවයි දෙන්න. අපි කියමු සාද්දෙට දෙන්න කියලා. අපා පුතේ සාද්දෙට දෙන්න නැත්නම් නගල යන්න වැඩි හොඳේ. ඔව්. හැබැයි දෙන්න දැන්න. දැන් දෙයි. නගල යන මෝන් ටිකක් ආවා. ඔය ළමයි වඩා කිල්ලම බිමින් දාලා සපෝට් එකක් දෙන්න. හරි ඒගොල්ලෝ සපෝට් එකක් දෙයි. හැබැයි දෙන්න දැන්න. දැන් නම් හම්බෙයි. ඔන්න දාමු ගන්න එන්න. හැබැයි පුතේ මෙයි මං එනකම් බලාගෙන හිටියේ. මම හිතුවා බලාගෙන ඉන්නවා කියලා. මං එනකොට මේ වටේ කට්ටියත් එක්ක රණ්ඩු වෙනවා. මොකද මෙයා රණ්ඩු වෙන්නේ? මාව බෙදා ගන්න බැරුව. ඔව් මෙයා ඉස්කෝලේදී ඒව තමයි. මේක තමයි පුතේ මට තේරුණා. ඔව් අපි එකේ හිටියේ. නංගි කැමති? හරි පුතේ. එයා ඔන්නකට කැමති. අද කාලේ ගෑල් ළමයට යකෙක් හරි කවන්නේ. මේක තමයි. හැබැයි පුතේ මං කාඩේ වැඩේ කරගන්න තිබ්බා. එයා නම් හොඳයි හැබැයි ගෙදර ගෙනා බලන් ඉන්නවා. ඔව් කුටි ගන්න වෙන්නේ. ඉතින් පුතේ මොකද? ටොප් කට්ටිය යන්නේ. නියමයි යන්නේ. නියමෙට ඉන්නවා අපිට කට්ටිය. ආස හිතුණා දැක්කම. හැබැයි පුතේ කියාව කට්ටිය. ඔව් හැබැයි ආවට පස්සේ තමයි දන්නේ අපි දන්නවා කියලා. ඒක තමයි න්යායීලා අපි දන්නවනේ. අනේ ඒකනේ. හැබැයි පුතේ මොකද? අපිට ආරාධනා කරේ මේකට නම් නිමි. අපිට ආරාධනාවක් ලැබුණා නේද? ආරාධනා කරා කිව්වා නේද?
පහතරක සම්ප්‍රදානුකූලව. සලපාන් නාස්සේ ගෙන හරනවා කිව්වනේ. අනේ ඔව්. ඉතින් පුතේ මොකද? විරු කාලයක් කරා වගේම දේ ධාතුව පිරිසිදු වෙන්න කියලා. නේද? ඔව්. ඉතින් මේ පාට සම්ප්‍රදාය අනුව යන්නේ විරු කාලයක් කරා වගේම අනේ ඔව්. අද මේ දෙකට ආශිර්වාදයක් කරලා තමයි අපි යන්න ආවේ නේද? යන්න ආවේ නේද? ඉතින් පුතේ මේ කොරෝනා අසංකටයක් පැතිරෙන මොහොතේ පැතිර යන මොහොතේ අද මේ පැමිණ සිටිනා වූ අම්මා තාත්තා නාටි හිට මිත්‍යාදී සියලු දෙනාටම සියලු දෙනාටම විශේෂිත පාදාන්තය දක්වා රෝගාන්ධකාරයක් වෙන දූරින් භූත වෙලා යන්න ඒ කියලා. වගේම මේ දෙන්නට ඒ කියන කර්තව්‍යයේ විදීම සිද්ධ වෙන්නේ. ඒ විදියටම දූරින් භූත වෙලා යන්න කියලා. ඒ ඔව්. යන්න කලින් මෙයාලා දෙන්න දැක්කම මට පොඩි ප්‍රශ්නයක් ඔයාට මතක් ප්‍රශ්න කෝටියයි මේ දෙන්නම දැන්. අහන්නටම අහන්න බලන්න. ඒ මේ දෙන්නට ළමයි කීයක් හිටනවද නැද්ද? අනිවාර්ය ප්‍රශ්න අයියෝනේ කිට්ටු වෙලා අහන්න ඕනේ මේකට කිට්ටු වෙන්න ඕන. ඔව් ඔව්. ඉන්න බලන්න. අවශ්‍ය නැති දේවල්. ඒ ඔය දෙන්න ළමයි කීයක් හිටනවද නැද්ද? අම්දෝ. පප්පා බොයිනේ. අනේ. මොකද නැගලා මටත් නැජේ තුන ඒකට. ඒකට නම් මටත් ගන්න. අපොයි අපොයි. වකුගඩුත් කැපිලි දාන්න. අනේ අපේ. ඒ මොකද කියන්නේ? ගාන නම් හදාගන්න. ගාන හදාගත්ත. අයියා පහක් කියලා දැම්මා. අක්කා මොකද කියන්නේ? අක්කා වට පිට බලලා අත් දෙකම දැම්මා. අනේ වාසනාව. මේ දෙන්න දුසින් කරන්නේ නේද? ඔව් මේ දෙන්න එහෙම තමයි කොහොමද? අසයි ගාජේ කනකාටියන්න. අනේ අපිට ගමන්නේ එකක් බැරි නම් 10ක් හදාගන්න. එහෙම නෙමෙයි පුතේ. ඔව්. එකක් බැරි නම් 10ක් හදාගන්න කියමු. රටට වැඩදායෝ නේද? ජාතික වැඩදායෝ දරු පරම්පරාව බිහි කරන්න. කරන්න. මේ දෙනාට ශක්තිය ලැබෙන්න කියලා නේද? ඒකට වාසනාව ලැබෙන්න කියලා. එහෙනම් පුතේ ආශිර්වාදයක් ගන්න මේ දෙන සුට නැගිටිනවා. ආහා. එහෙනම් පුතේ ඔව්. අඩි පටන් ගන්නවා මේ යුග ජීවිතය. රප්පකාරයෙන් සාර්ථක වෙන්න කියලා. හිතේ වටිනා වූ හිස්වා ඇසින් දෝෂයක්. වදින්නා වූ ඇස හදෝතයක් වෙනා. කටින් වටිනා වූ කටවා දෝෂයක් ඒ වෙනවා. සියල්ලම දූරින් භූත වෙලා යන්න කියලා. විශේෂිත පාදාන්තය දක්වා රෝගාන්ධකාරයක් වෙනවා. අනේ ඔව්. අටානුවක් රෝග නවානුවක් පියාසි 203ක් කාන්තරා. ජූරි මුද වෙලා යන්න කියලා මේ දෙන්නට නේද? ආශිර්වාදයක් කරලා ආශිර්වාදයක් කළ සිරසපාද කවියක් කියන්නයි තියෙන්නේ. අපි අන්නටම නේද? ඔව්. සාරේ